ඔබ රැකියාවෙන් ඉවත් වුණාද? එහෙමනම් ඔබේ නමින් ලක්ෂ ගණනක මුදලක් account එකේ තියෙන්න පුළුවන්. ඉතින් මේ ETF එක කොහොමද claim කරන්න කියලා සහ ඔබ අනිවාර්යයෙන්ම දැනගත යුතු දේවල් මම වීඩියෝ එකේ ඉදිරියට කියලා දෙනවා. ඉතින් සුබ දවසක් ඔබ සියලු දෙනාටම. මුලින්ම channel එකට ඔබ අලුත් අයෙක් නම් channel එක subscribe කරන්න සහ මෙහි bell icon එක මත click කරන්න. ඉතින් මම අද කියලා දෙනවා කොහොමද මේ ETF එක එහෙමත් නැත්නම් employee trust fund එක කොහොමද claim කරන්න ඕන සහ ඔබ අනිවාර්යයෙන්ම දැනගත යුතු දේවල් මොනවද සහ මේක claim කරද්දී කොහොමද ඉතාමත් ඉක්මනින් ඔබේ මේ මුදල ඔබ ලබා ගන්නේ කෙසේද කියලා මම අද කියලා දෙනවා. මුලින්ම employee කෙනෙක් shop and office act එක එහෙමත් නැත්නම් ඔබගේ රැකියාවට අනුව විවිධාකාර act එකක් තියෙනවා. ඉතින් මේ act එක අනුව ඔබට පුළුවන් ඔබේ 103ක මුදලක් ආයතනය විසින් ඔබට ගෙවනු ලබනවා ඔබගේ මූලික වැටුපෙන්. ඉතින් මේ මූලික වැටුපෙන් ගෙවන මේ 103 මුදල ඔබට යම්කිසි දවසක ගන්න පුළුවන්. ඒ ගන්න පුළුවන් ඔබ දවසක රැකියාවෙන් ඉවත් වුණාට පස්සේ ඔබට ඒ ලබා ගැනීමේ හැකියාවක් තියෙනවා. සහ මේ විශේෂම කරුණ තමයි වසර 5ක් නොකඩවා සේවය කළ පසු මේ ලබා ගත හැකියි. එනම් වසර 5න් 5ට තමයි මේක ක්ලේම් කරන්න පුළුවන්. නැතුව අවුරුද්දකින් දෙකකින් සැරයක් ඔබ රැකියාවෙන් ඉවත් වුණා කියලා මේක ලබා ගැනීමේ හැකියාවක් නැහැ. ඉතින් ප්‍රථමයෙන්ම ඔබ මේක ක්ලේම් එකක් විදිහට ගන්න යනවා නම් ඔබට සිදු වෙනවා ඔබේ රැකියාවෙන් ඉවත් වී අවසන් වීම අනිවාර්යයෙන් සිද්ධ වෙනවා. සහ ඔබගේ ජාතික හැඳුනුම්පතේ ලිපි ලේඛන සහ ඔබගේ රැකියාව කළ බවට තහවුරු කළ බවට ලිපි ලේඛන සහ ඔබ විසින් ක්ලේම් ෆෝම් එකක් ෆිල් කිරීමට සිද්ධ වෙනවා. ක්ලේම් ෆෝම් එකේදී ආයතනය විසින් මේ සම්පූර්ණ කරන්න ඕන ඔබේ contributions මාසිකව අන්තිම වසරේදී මාසිකව කෙසේ ගෙවා ඇතිද යන්න තහවුරු කිරීම අනිවාර්ය වෙනවා. ඉතින් මේ ડોකියුමන්ට්ස් සහ අනෙකුත් ඉල්ලා සිටින ලේඛන ඔබ විසින් සම්පූර්ණ කළ ළඟම ලේබර් ඩිපාර්ට්මන්ට් එකට ලබා දුන් පසු අදාළ කාලය තුලදී නම් normally අපි සතියක් විතර කාලය තුලදී මේ ඔබට මේ අදාළ මුදල ලබා ගැනීමේ හැකියාවක් තියෙනවා. ඉතින් මේ මුදල ලබා ගැනීමේදී ඔබට යම් යම් හේතු මතය පරක්කු වෙන්න පුළුවන්. ඉතින් ඔබ මේ ඇප්ලිකේෂන් එක ලබා දෙද්දී බැංකු විස්තර ඔබගේ ගිණුම් පිළිබඳ දත්ත සහ මේ account ඔබේ නිවැරදිද යන්න ඔබ අනිවාර්යයෙන්ම තහවුරු කර ගැනීමක් සිදු කරන්න. ඒ ආකාරයෙන් කටයුතු කළ පසු ඔබට නිවැරදිව එම මුදල් ලබා ගැනීමට හැකියාවක් තියෙනවා. ඒ වගේම තමයි සමහර පුද්ගලයන් දන්නේ නැහැ Taman රැකියාව කරාම මේකේ මගේ කොච්චර මුදලක් තියෙනවද කියලා. ඒකත් ඔබට දැනගන්න පුළුවන්. කොහොමද දැනගන්නේ කියලා ඔබට දැන ගැනීමට අවශ්‍ය නම් පහලින් කමෙන්ට් එකක් දාන්න. මම ඒකට ඔබට තොරතුරු සපයා දෙන්නම්. සහ මේ වගේ තවත් තොරතුරු දැන ගැනීමට අවශ්‍ය නම් channel එක subscribe කරන්න සහ ඉදිරියේදී තවත් වීඩියෝස් ඔබට ලබා දෙනවා. මේ දේවල් බලන්න. ඔබට යම්කිසි ගැටලුවක් තියෙනවා නම් පහලින් කමෙන්ට් කරන්න. Thank you.